දැදුරෝයේ පාලම අපි දන්නවා මේ මෑත කාලීන ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ කියලා. නමුත් මං අහන්නේ ඉස්සර ප්‍රධානම වාරි මාර්ගයේ වෙන්නේ දැදුරුවය. දේශයේ මූලික අඩිතාලම තියෙන්නේ මාගල්ලවටයි දැදුරෝයටයි. රුණු මායා පිහිටි කියලා කොටස් තුනකට බෙදෙනකොට මායා රට බවට පත් වුණේ මේ දක්ෂිණ දේශය. ප්‍රධානතම විහාරයක් තමයි බුදුමුත්තාව කියන්නේ. එහි ඉතිහාසය පිළිබඳ දන්නා ප්‍රමාණය අඩුයි. වන්නේ කියලා කියන්නේ වර්ණීය ප්‍රදේශයක ඉන්නේ. අපේ පන්සලේ හාමුදුරුවන්ට ගෞරවාන්විත ආමන්ත්‍රණයක් කරන වන්නේ හත්පත්වයේ ප්‍රධාන සංඝනායක. මහදැන මුත්තා සහ ගෝලය රොත්ත කියලා ඒක නිකවැරටියෙන් උත්පත්තිය ලැබුව එකක් බව ඉතිහාසඥයෝ විස්තර කරනවා. SNW හුළුගල්ලේ රටේ මහත්තයාගේ හුළුගල්ලේ වලව්ව එවන්නක්. සුබ දවසක්. අභිලාෂයන් රාශියක් මුදුන් පමුණුවා ගනිමින් අලුත් විදිහට අලුත් වෙනස්කම් රැසක් පෙරදරි කරගෙන මන්ත්‍ර ප්‍රොඩක්ෂන් අපි අද සූදානම් වෙන්නේ වන්නි හත්පත්තුවේ සත්කෝරලයේ අනකි මිනිසෙක් සමග දැන්ම බෙදා හදා ගැනීමටයි. ඉතින් අයබෝවන් කියලා පිළිගන්නවා. අයබෝවන් ගුරුතුමනි අපි කතා බහට ලක් කරන්නට ප්‍රථමයෙන් ඔබතුමා ගැන පොඩි විස්තරයක් කරත් හොඳයි නේද? මම උපසේන මම ඉපදුනේ නිකවැරටියේ මහසෙන් ජාතික පාසලට 1953 ඇතුළු වුණු මම පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා මේ විද්‍යාලයෙන් ඉවත් වෙලා ගියා. නිකවැරටියේ මහසෙන් ජාතික පාසලට විදුහල්පති විදිහට ඇවිල්ලා අවුරුදු 9ක් එම විද්‍යාලයේ සේවය කරලා 2008 රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබී. ඒ අනුව මම අවුරුදු 28ක් මහසෙන් ජාතික පාසල හා සම්බන්ධයි මගේ මුල් අවුරුදු 60ක කාලය තුල. ගුරුතුමනි අපි ප්‍රථමයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද මේ කෝරළයක් කියලා කියන්නේ? වර්තමානයේ මිනිස්සු සත්කෝරළය සතර කෝරළය කියලා කිව්වට මේ කෝරළයක් කියලා කියන්නේ මොකක්ද කියලා කිසි අවබෝධයක් නැහැ. ඔබතුමාට පුළුවන් දේ ගැන පොඩි හැඳින්වීමක් කරන්න. වර්තමානයේ කෝරළයක් කියන එක පුංචි භූමි ප්‍රදේශයක්. නමුත් අතීතයේ කෝරළයක් කියලා කිව්වේ මහ විශාල භූමි ප්‍රදේශයක්. එතකොට මේ කෝරළ ක්‍රමයෙන් ඉස්සරලා මුලින්ම තිබුණේ අනුරාධපුර රාජධානි කාලේ රජුරුවන්ගේ බාල සහෝදරේ යුවරාජයා නැත්නම් මාපා විදිහට හැඳින්වුවේ දෙවිනියා ඒ මාපා විදිහට පත්වෙච්ච පුද්ගලයා ඇවිල්ලා කුරුණෑගල ප්‍රදේශයේ තමයි තමන්ගේ රාජධානිය කරගත්තේ. ඒකට කිව්වා අනුරාධපුර රාජධානියේ දක්ෂිණ දේශය. ඊට පස්සේ පොළොන්නරු යුගයේ ඒක කුරුණෑගල දිස්ත්‍රික්කයේ දක්ෂිණ දේශය වුණා. එතකොට පහු කාලෙක මේ දක්ෂිණ දේශය කියන එක විශාල ප්‍රදේශයක් කරා පැතුරුණා. රුණු මායා පිහිටි කියලා කොටස් තුනකට බෙදෙනකොට මායා රට බවට පත් වුණේ මේ දක්ෂිණ දේශය. එතකොට එහෙම ගිහිල්ලා ක්‍රිස්තු වර්ෂ 1350 විතර පස්වෙනි බුවනිකපා රජුරෝ ගම්පොළ ඉඳලා රාජධානී කරන කාලේ ලංකාව කොටස් 113කට බෙදලා තිබුණා. මේ 113 හැඳින්වුවේ රටවල් කියන නමින්. රුහුණු රට කොටස් 44ක්ද, පිහිටි රට රටවල් 41ක්ද, මායා රට රටවල් 28ක්ද ලෙස ඔක්කොම රටවල් 113ක්. මේ රටවල් 113 අතරට නිකවැරටි ප්‍රදේශය ආයේ තියෙන මාගලු රට තිබුණා. ඊට අමතරව ගල්ගමු පැත්ත ආයේ තියෙන මහ ගල්ගමු රට තිබුණා. රටවල් කියන සංකල්පෙන් පස්සේ ආවා කෝරළ කියන සංකල්පය. ඒ අනුව බලදොර කෝරළේ එහෙම නැත්නම් මාගුල්ලෝ තොට කෝරළේ මේ ආදි වශයෙන් කෝරළ ගණනාවකට රට බෙදලා ගියා. එහෙම පෘතුගීසි පාලන සමයේ සහ ලන්දේසි පාලන සමයේ තිබිලා 1835 කෝල්බ්‍රුක් කැමරන් කමිෂන් සභාවේ වාර්තාවෙන් පස්සේ මේවා හත්පත්තු විදිහට බෙදුවා. පත්තුව කියන්නේ 10ක්. එතකොට හත්පත්තුවක් කියන්නේ ඒ කාලේ විශාලකම් 10ක් එකතු වෙලා තමයි පත්තුවක් වුනේ. එතකොට එවැනි පත්තු ගණනාවක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිබුණා. එකක් තමයි කටුගම්පොළ පත්තුව. ඊළඟට
වැවුඩවිලි පත්තුව, හිරියාල පත්තුව, ඊළඟට නිකවැරටි ප්‍රදේශයේ අයිති වෙන වන්නිහත් පත්තුව, පුත්තලම පැත්ත අයිති වෙන දෙමළහත් පත්තුව සහ වාරියපොළ ප්‍රදේශයේ අයිති වෙන හත්පත්තුව විදිහට හත්පත්තු 6ක් තිබුණා. ඒ 6ට 1880 දී එකතු වුණා දඹදෙණි හත්පත්තුව. ඒ අනුව 1880 ඉඳලා වයඹ පළාතේ හත්පත්තු 7ක්. ඒකට තමයි සත්කෝරළේ කියලා කිව්වේ. එතකොට මේ හත්පත්තු 1945 වෙනකම් ක්‍රියාත්මක වුණා 1835 ඉඳලා. 1945න් පස්සේ මේ හත්පත්තු සහ කෝරළ කියන මේ සංකල්පේ ඉවත ගිහිල්ලා ව්‍යවස්ථාදායක සභාව, රාජ්‍ය මන්ත්‍රණ සභාව, පාර්ලිමේන්තුව මේ ආදී ක්‍රමයකට රට කොටස් කොට බෙදලා ඒ වර්ගී අලුත් වර්ගීකරණය යටතේ රට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ගුරුතුමනි දැන් ඔබතුමා සත්කෝරළය සතර කෝරළය ගැන කියනකොට මට මතක් වුණේ වන්නිහත් පත්තුව. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපේ පන්සලේ හාමුදුරුවන්ට ගෞරවාන්විත ආමන්ත්‍රණයක් කරනවා වන්නිහත් පත්වයේ ප්‍රධාන සංඝනායක කියලා. ඉතින් ගුරුතුමනි මොකක්ද මේ වන්නිහත් පත්ව කියලා කියන්නේ? අර සත්කෝරළේ සතර කෝරළයට සමාන එකක්ද? එහෙම නැත්නම් ඊට හත්පසින්ම වෙනස් එකක්ද? වන්නිහත් පත්ව ගැන කතා කරන්න ඉස්සෙල්ලා වන්නි කියන වචනේ ගැන පොඩ්ඩක් විග්‍රහ කරන්න ඕනේ. ලංකාවේදී වන්නි කියලා කියන්නේ වර්ණීය ප්‍රදේශය කියන එක. නමුත් ඈත කාලේ ඉඳලා කේරළයෙන් ලංකාවට පැමිණිච්ච කේරළ දෙමළ ජාතිකයෝ ලංකාවේ බොහෝ ප්‍රදේශවල ජීවත් වුණා. ඔවුන්ගේ ඒ රටේ කේරළ ප්‍රාන්තයේ තිබිච්ච ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ තිබිච්ච සමහර වචන අටුමා. මේ වන්නියාර් කියන වචනේ වන්නි කියන වචනේ කේරළෙත් භාවිත වෙනවා. ඒ නිසා ඒකේ තේරුම මොකක්ද කියන එක අපිට මේ ලංකාවේ තියෙන අර්ථ නිරූපණ අනුව ගිහිල්ලා ඒක හරි නිරූපණයකට ඉන්න බෑ. නමුත් මට කියන්න පුළුවන් තියෙන්නේ වන්නිහත් පත්තුව කියන එක කෝරළ නවයකට බෙදුවා. ඒ කෝරළ නවයට මාගුල් පොතට කෝරළේ, මාගුල් නැගෙනහිර කෝරළේ, මාගුල් බටහිර කෝරළේ, ඊළඟට ගන්තිය කෝරළේ, කටුවන්නා කෝරළේ, 45 බටහිර කෝරළේ, 45 නැගෙනහිර කෝරළේ, මියෝයින් එගොඩ කෝරළේ ආදී වශයෙන් මේ කෝරළ නවේ ආසන 3කට බෙදලා ගියා. යාපව් ආසනයට කෝරළ 3යි, නිකවැරටි ආසනයට කෝරළ 3යි, ගල්ගමු ආසනයට කෝරළ 3යි. ඒ නිසා අර අතීතයේ කියපු කෝරළයට වඩා ඉතා පුංචි භූමි ප්‍රමාණයක් තමයි පෞකාලික කෝරළේ බවට පත්. හරි. අපේ පැරණි කියමනක් තියෙනවනේ වවයදාගපයි ගමයි පන්සලයි කියලා. ඉතින් ගුරුතුමනි, ඒ අතර වාරි මාර්ග සංකල්පය ගැන ගත්තොත් එහෙම මේ ප්‍රදේශයේ මූලික අඩිතාලම තියෙන්නේ මාගල්ලවටයි දෙදරුවටයි. ඔබතුමාට පුළුවන් මේ වාරි මාර්ග සංකල්පයේ ඉතිහාසය ගැන පොඩ්ඩක් අපිට කියලා දෙන්න. ගවයි දාගබයි ගමයි පන්සල කියන සංකල්පේ පොඩ්ඩක් මම සංශෝධනය කරන්න ඕනේ. මොකද දාගබයි පන්සලයි කියන්නේ දෙකක් නෙවෙයි එකක්. ඒ නිසා හතරක් නෑ, තියෙන්නේ ත්‍රිත්වයක් විතරයි. ඊළඟට මාගල්ලේ වැව තමයි මේ ප්‍රදේශයේ තියෙන විශාල ගොවිජනපද ව්‍යාපාරය නැත්නම් මිනිසුන්ගේ ජීවනෝපාය කරගත්ත ක්ෂේත්‍රය. මේක මාගල්ලේ වැව හැදුවේ මහසෙන් රජු කියලා හැඟීමක් තියෙන මිනිස්සු අතර. මහවසෙත් එහෙම තියෙනවා. ඊට එහාගේ අතීතයක් මේකට තියෙනවා. මුලින්ම තෙලමිච්චාමිකල අරස් කරලා මාගල්ලේ බෑන්දේ දනුවා මහරජ කියලා දනුවා බිත්ති කියන බිත්ති පුතේ සඳහන් කරලා තියෙනවා. දනුවා කුමාරයා නැත්නම් දඬු ශාක්‍ය කුමාරයා ඉන්දියාවේ ඉඳලා ඇවිල්ලා තියෙන ලංකාවට පඬුවස් දේව රජුගේ කාලේ. පඬුවස් දේව රජු කියන්නේ අනුරාධපුර රාජධානිය බිහි වෙන්න ඉස්සෙල්ලා මිහින්තලේ උපතිස්ස නුවර
රාජධානී කරගෙන හිටපු රජු. ඒ රජුරුවන් කාලේ තමයි දණ්ඩු ශාක්‍ය, ද්‍රෝණ ශාක්‍ය ආදී ශාක්‍ය කුමාරවරුන් කීප දෙනෙක් උතුරු ඉන්දියාවේ ඇතිවෙච්ච කැරලි කෝලාහලයක් නිසා රට අතහැරලා ලංකාවට ආවේ. ඇවිල්ලා දැදුරුවෙන් පලාවත දැදුරුවෙන් මොයින් ලංකා භූමියට ඇතුල් වෙලා දැදුරුවේ දිගේ ඉහළට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා අවසානයේ ගිහිල්ලා මෙහෙතරේට ගිහිල්ලා රජුරෝ හම්බ වෙලා තියෙනවා. ඒ වෙලාවේදී රජුරෝ කියලා කියන ඔබට කැමති ප්‍රදේශයකින් ගම්බරයක් ඉල්ලන්න මම දෙන්නම් කියලා. ඒ අනුව එයා ඉල්ලීම් කළා දණ්ඩු ශාක්‍ය ඉල්ලීම් කළා. එනකොට දැදුරුවේ පහු කරගෙන කිලෝමීටර් 25ක් විතර ඉහළට එනකොට සරුසාර භූමි ප්‍රදේශයක් තියෙනවා. මට ඒ ප්‍රදේශය දෙන්න කියලා. ඒ අනුව ඒ ලබා දුන්න ප්‍රදේශය තමයි අද දඬුවම් නමින් හඳුන්වන්නේ. එතකොට දණ්ඩු ශාක්‍ය කුමාරයා තමයි මාගල්ලි වැව, රන්දිනික වැව නැත්නම් මැකිල්ල වැව සහ ශාක්‍ය විහාරය කියලා කියන්නේ බුදු ශාක්‍ය විහාරයට බුදු පූජා කරන්න හදාපු වැව තමයි කුළුගල්ල වැව. ගුරුතුමනි මම මෙහෙම දෙයක් ඇහුවොත් එහෙම මේ දැදුරුවේ පාලම ගැන. දැදුරුවේ පාලම අපි දන්නවා මේ මෑත කාලීන ප්‍රතිසංස්කරණය කරලා තියෙන කියලා. නමුත් මං අහන්නේ ඉස්සර මේ දැදුරුවේ පාලම මෙහෙම තිබ්බද? එහෙම නැත්නම් ඔවුන් එහාට මෙහාට යන්න මේ වෙනත් විකල්පයක් භාවිතා කරාද? ඒ ගැන පොඩ්ඩක් අපිට කියන්නකෝ. අනුරාධපුර රාජධානි කාලේ බීගොයිතනට සුදුසු භූමි සොයමින් ජනයා දකුණට සංක්‍රමණය. එහෙම සංක්‍රමණය වෙනකොට සුදුසු බීගොයිතනට සුදුසු ප්‍රදේශය මේ ප්‍රදේශයේ තමයි. ඒ ආශ්‍රයෙන් ගත්තහම ප්‍රධානම වාරි මාර්ගයේ වෙන්නේ දැදුරුවයි. ඊට අමතරව උතුරෙන් කලාවේ. මේ දෙක මැද්දේ කොටස තමයි වන්නිහත්පත්තුව. වන්නිහත්පත්තුවේ තියෙනවා මීඔයේ රතබලාවේ ඊළඟට රිදි බෙදියල්ල ඊට අමතරව කුඩාවේ ඕංගුවේ මේ ආදි වශයෙන් ගත්තහම ප්‍රදේශයේ සරුසාර කරන ජල මාර්ග ගණනාවක් තියෙනවා. මේවා ආශ්‍රිතව වැව් විශාල සංඛ්‍යාවක් බැඳිලා තියෙනවා. උදාහරණයක් විදිහට නිකවැරටි ආසනය තුල ප්‍රධාන වාරි මාර්ගයේ මාගල්ල වැව වන අතර අක්කර 250ට අඩු කුඩා වාරි මාර්ග 1146ක් පිටලා තියෙනවා. එතකොට මේ ආශ්‍රයෙන් තමයි මේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය ශාස්ත්‍රීය කරගෙන තියෙන්නේ. මීට වැඩිය විශාල වශයෙන් මේ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. මාගල්ල වැව ගැන විශාල තොරතුරු සම්භාරයක් මායක තිබෙනවා. ඉතින් ඊට අමතරව නිකවැරටියේ ආසනය තුල මහසෙන් රජුරෝ ප්‍රතිසංවිධානය කරපු වැව් 7ක් තියෙනවා කියලා කියනවා. ගුරුතුමනි මහා මාර්ග ගත්තොත් එහෙම ඔබතුමාට ඒ ගැන නම් කතා කරන්න බොහෝ දේ ඇති නේද? ඉතින් මේ මහා මාර්ගවල ඉතිහාසය ගැන පොඩ්ඩක් අපිට කිව්වොත් එහෙම. මහා මාර්ගවල ආරම්භයේ විදිහට සලකන්නේ අතීතයේ වනසතුන් ගමන් කළ අඩිපාරවල්. උදාහරණයක් විදිහට විශාල වනසතුන් අලි ඇතුන් ආදී ගමන් කිරීම නිසා තහවුරු වෙච්ච මාර්ග තමයි වර්තමානයේ මහා මාර්ග විදිහට අපි පිළිගන්නේ. එතකොට සත්කෝරළේ මූලස්ථානයේ කුරුණෑගල කියලා සැලකුවොත් කුරුණෑගලින් විහිදිච්ච ප්‍රධාන මහා මාර්ග ගණනාවක්ම වෙනවා. එකක් අනුරාධපුරේ බලා යන මාර්ගය, දෙක පුත්තලම් බලා යන මාර්ගය, තුන හලාවත බලා යන මාර්ගය, හතර මහනුවර බලා යන මාර්ගය, පහ මීගමු බලා යන මාර්ගය, හය කොළඹ බලා යන මාර්ගය. මේවා වයම් පළාතේ ප්‍රධාන මහා මාර්ග විදිහට
අපි හඳුනා ගන්න. ගුරුතුමනි, අපි ඓතිහාසික සිද්ධස්ථාන ගත්තොත් එහෙම අපේ ප්‍රදේශයේ ප්‍රධානතම විහාරයක් තමයි බුදුමුත්තාව කියලා කියන්නේ. ඒක නම් මං හිතන්නේ නොදන්නා කෙනෙක් නැතුව ඇති නේද? නමුත් එහි ඉතිහාසය පිළිබඳ දන්නා ප්‍රමාණය අඩුයි. ඉතින් ඔබතුමාට පුළුවන්ද මේ ප්‍රදේශයේ ඓතිහාසික සිද්ධස්ථාන බුදුමුත්තාව, ඒ වගේම ගණේවැව, හලඹගල මේ වගේ විහාර බොහෝ තියෙනවා. ඔබතුමාට පුළුවන්ද මේ ඓතිහාසික සිද්ධස්ථානවල ඉතිහාසය පොඩ්ඩක් අපිට කියලා දෙන්න? ඔව්, ඒකේ ඉතිහාසයේ ක්‍රිස්තු වර්ෂ 1121 දක්වා ඈතට යනවා. ඒ වෙන විට මේ ප්‍රදේශයේ නැත්නම් දක්ෂිණ දේශයේ පාලකයා විදිහට හිටියේ විජයබාහු රජතුමාගේ, මහා විජයබාහු නැත්නම් පළවෙනි විජයබාහු රජතුමාගේ බාල සහෝදරයා, ළඟම සහෝදරයා වීරබාහු කුමාරයා. ඔහු බුදුමුත්තාවේ තමයි ඔහුගේ රජමාලිගේ පිහිටවගෙන තිබුණේ. වර්තමානයේ වෙනටත් ඔවුන් නෑමට පාවිච්චි කරපු පොකුණු, රදලිය පොකුණු නමින් හැඳින්වෙන පොකුණක් ආදී තවමත් දකින්න ලැබෙනවා. ඒ රජමාලිගේ නටබුන් අපට බුදුමුත්තාව රජමහා විහාරස්ථානයේ ආසන්නයේ තියෙනවා, දැක් ගන්න පුළුවන්. වළගම්පර රජු තමන්ගේ ඇමතිවරුන් සමග අමනාපකම් ගොඩනගා ගැනීමෙන් පසු රජුට රාජ්‍ය අතහැර යාමට සිදු වුණා. මේ අවස්ථාවක් කරගත්ත ද්‍රවිඩ ජාතිකයින් අනුරාධපුරයේ පාලනය අල්ලගත්තා. ඊට පස්සේ රජතුමාට හිතවත් වූ කුපික්කල තිස්ස නැත්නම් හම්බුගල්ලක තිස්ස කියන ස්වාමීන් වහන්සේත් ඇමතිවරුන්ට හිතවත් වෙච්ච කෙංගල තිස්ස කියන නායක හාමුදුරුවොත් එකතු වෙලා සාම සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. ඒ සාම සාකච්ඡාව පවත්වපු ස්ථානයේ සාමගල්ලක විහාරය නමින් හඳුන්වනවා. වර්තමානයේ ආචාර්ය එල්ලාවල මේධානන්ද හිමියන් විශ්වාස කරන්නේ ඒ සාම සාකච්ඡා පවත්වපු ස්ථානයේ හල්බේ රජමහා විහාරයේ බවයි. නමුත් එම විහාරයත් වරින් වර අවුරුදු 2000ක් පමණ තැනින් තැනට මාරු වෙලා ගිහිල්ලා වර්තමානයේ පවතින ස්ථානයට මෑතක ගෙනවිත් තියෙනවා. ඊට අමතරව හලඹගල රජමහා විහාරස්ථානයත් ගජවා රජුරුවන්ගේ කාලේ දක්වා ඈතට විහිදිච්ච ඉතිහාසයක් තියෙන සිද්ධස්ථානයක්. ඊට අමතරව තවත් පැරණි සිද්ධස්ථාන ගණනාවක්ම නිකවැරටි ආසනිය තුල හමු වෙනවා. උදාහරණයක් විදිහට කඩිගාව රජමහා විහාරස්ථානයේ එකක්. ඊළඟට කිරිඳිගල්ල රජමහා විහාරස්ථානයේ තවත් එකක්. එතකොට ඊට අමතරව ගල්ලෙන් රජමහා විහාරයක් තියෙනවා දෙවුල්ලෑවි. ඊට අමතරව තවත් විහාරස්ථාන ගණනාවක්ම කුදිරවාලිය රජමහා විහාරස්ථානයේ එකක්, මිතව රජමහා විහාරස්ථානයේ එකක්. මේ ආදි වශයෙන් ප්‍රධාන විහාරස්ථාන පැරණි සිද්ධස්ථාන 33ක් නිකවැරටි ආසනිය තුල පිහිටලා තියෙනවා. මහකලමුත්තයි ගෝලයරුත්තයි කියලා කියන්නේ අපි හැමෝම දන්න ජනප්‍රිය කතාවක් නේද? ඉතින් ගුරුතුමනි, මේ කතාවේ උපත මේ වන්නි ප්‍රදේශයේ තමයි සිදුවලා තියෙන්නේ. මම හිතනවා මම හරි කියලා. ඉතින් ගුරුතුමනි, ඔබතුමාට මේ මොකක්ද මේ කතා උපත ගැන, මේ වන්නි ප්‍රදේශයත් එක්ක සම්බන්ධතාවය ගැන පොඩ්ඩක් අපිට කියලා දෙන්න. වීරබාහු කුමාරයාගේ කාලය තුල ඔහුගේ පංච ප්‍රධානීන් හිටිය රජතුමාට උපදෙස් දෙන්න පත් කරගත්ත ඇමතිවරුන්. මේගොල්ලෝ බොහෝ විට කේරළයට සම්බන්ධ ද්‍රවිඩ ජාතිකයින්. එතකොට ඔවුන්ගේ සේවයට කේරළේ ඉඳලා ආපු කම්මලාර කියන ගෝත්‍රිකයෝ නැත්නම් වංශිකයෝ ලංකාවට ගෙනගෙන තිබුණා. ඔවුන් කම්මල් වැඩ, ඒ කියන්නේ යකඩ වැඩ, රිදී රත්තරන් වැඩ, මේවට අමතරව අවි ආයුධ නිෂ්පාදනයේ දුනු ඊතල කඩු මේ වගේ දේවල්, ඊළඟට උදළු නගුල් පොරෝ වගේ දේවල් නිෂ්පාදනය කරේ කම්මාලර්වරු. මේ කම්මාලර්වරුගේ රෙදි, කුණු රෙදි හොදන්න රදවුන් නමින් හඳුන්වපු
වර්ගයේ නැත්නම් හේන කුලී කට්ටිය ප්‍රතික්ෂේප කෙරුවා. ඒ වෙලාවේදී කම්මාලරුවරු රජුරොන්ට ගිහිල්ලා පැමිණිල්ලක් කළා. රජතුමනි අපි කේරළේ ඉඳලා ආවේ. කේරළේදී රදව් නැත්නම් හේන ජාතිකයෝ වංශිකයෝ අපට වඩා පල්ලෙහා හිටියේ. ඒ නිසා අපේ රෙදි ඔවුන් හේතුවා. ඒ වුණාට දැන් ලංකාවේ හේන කුලේ අපිට ඉහළින් තියෙන්නේ. ඒ නිසා අපේ රෙදි ඒගොල්ලන්ට හොදන්න කිව්වට ඒගොල්ලෝ හොදන්න කැමැත්තක් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ රාජ්‍ය සභාවට දාලා විසඳලා දෙන්න කියලා. ඒ අනුව රාජ්‍ය සභාව නැත්නම් පංචපුද්ගල රාජ්‍ය සභාව කැඳෙව්වා වීරබාහු කුමාරයා. එහෙම කැඳවලා අර කුලේ කේරළේ පවතින විදිහට හේන කුලයට වඩා ඉහළින් තියන්න රජුරු තීරණය කෙරුවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් සතුටටපත් වෙච්ච කම්මාලවරුන් කරපු සෙල්ලිපියක් තියෙනවා බුදුමුත්තාව රජමහ විහාරයේ. එතකොට ඒ කම්මාලවරුන්ගේ සතුට ප්‍රකාශ කිරීමට කරපු සෙල්ලිපිය. එහෙත් එතෙක් ඉහළින් ඉඳලා පහළට වැටුණ හේන කුලී කට්ටිය ඒක උපහාසයට ලක් කෙරුවා. රජ්ජුරුවෝයි වීරබාහු රජ්ජුරුවෝයි ඊළඟට එයාගේ පංච ප්‍රධානීන් ඇමතිවරුයි ඔක්කොම ටික උපහාසයට ලක් කළා. ඒ උපහාස කතාව තමයි පහු කාලෙක මහදැන මුත්තා සහ ගෝල රොත්ත කියලා සමාජයට ඇවිල්ලා ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිකවැරටින් උත්පත්ති ලැබුව එකක් බව ඉතිහාසඥයෝ විස්තර කරනවා. සමග මම දැන් බොහෝ කාලයක් කතා බහට ලක් වුණා. ඉතින් මට හැඟුණ දෙයක් තමයි ඔබතුමාට බොහෝ දැනුමක් තියෙන බව. ඉතින් ඔබතුමා කොහොමද මේ දැනුම රැස් කරගත්තේ? ඒ බව පොඩ්ඩක් අපිට කියන්නකෝ. ඒක දිග කතාවක්. මා පාසල් යන කාලේ ඉඳලම සාමාන්‍ය දැනීම එකතු කරන්න විශේෂින් රුචියක් දක්වපු පුද්ගලයෙක්. ඊට පස්සේ මම ගුරුපත්වීමක් අරගෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ යහ කෙළවරේ පදවියේ පාසලක විද්‍යාගුරුවරයෙක් විදිහට කටයුතු කළා. ඒ කාලෙත් මම පාසලේ ළමයින්ගෙන් සාමාන්‍ය දැනුම කණ්ඩායමක් පුහුණු කළා. ඊට පස්සේ මහව විජයබාවන්ති මහවිද්‍යාලයට පැමිණියා. එහි අවුරුදු 3ක් උසස් පෙළ රසායන විද්‍යාව විෂය ඉගෙනපු විද්‍යාගුරුවරයෙක් මම. එතකොට එහිදීත් මම පාසලින් ශිෂ්‍ය කණ්ඩායමක් තෝරගෙන ඔවුන් සාමාන්‍ය දැනීමට පුහුණු කිරීම කළා. ඊට පස්සේ නිකවැරටිය මහසෙන්නිකට ඇවිල්ලා මම මහසෙන්නිකේ ප්‍රින්සිපල් වුණාට පස්සෙත් මම නැවතත් ඒ වැඩේ කළා. අර උපගුරුවරයෙක් විදිහට හිටපු කාලේ කරපු වැඩේම සාමාන්‍ය දැනීම කණ්ඩායම මගේ අතට අරගෙන මම ඒක සංවර්ධනය කළා. මෙහිම යද්දී 2002 අවුරුද්දේ උසස් පෙළ පන්තිවල ළමයින්ට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න කියලා නියෝගයක් ආවා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ. ඒ වෙලාවේදී මගේ එක දරුවෙක් කොළඹ නාලන්ද විද්‍යාලයේ ඉගෙන ගත්තේ. ඔහු ව්‍යාපෘතියට තෝරගත්තේ යාපහු රාජධානිය. ඊට පස්සේ මම ගිහිල්ලා යාපහුවේ පන්සල ගාවම ඉන්න මගේ ගෝලෙක් අතීතේ මගින් සාමාන්‍ය දැනීම ඉගෙන ගත්ත ළමයෙක්. ඔහුට මම කතා කරපුවම කිව්වා සර් අපි ලබන සතියේ ඉඳලා සතියකට සතියන්ත 5ක් එන්න උදේට ආපුවාම හැන්දෑවේ කරුවල වැටුණට පස්සේ යන්න බලාගෙන ඉන්න. එහෙම යාපහු රාජධානිය ගැන අපි සමීක්ෂණයක් කෙරුවා දවස් 5ක්. යාපහුවේ ඔය අපි ගිහිල්ලා වන්දනා කරලා එන ක්ෂේත්‍රවලට අමතරව යාපහු රාජධානියේ විවිධ පැතිවලින් බලකොටුවක් විදිහට නැත්නම් වන්දනීය සිද්ධාස්ථානයක් විදිහට සහ වෙනත් ක්ෂේත්‍ර ගණනාවකින් අපි ඒ පරිශ්‍රණය කළා. එතකොට උදාහරණයක් විදිහට යාපහුවේ තියෙන ගල්සෝන් කනත්ත. ගල්සෝන් කනත්ත කියන්නේ අවුරුදු 3500කට ඉස්සරලා මියගිය ප්‍රභූන්ගේ සෝහන්කොත්. එතන ගල්සෝන් කනත්තේ එවැනි සෝහන් තියෙනවා 270 ගාණක්. එයින් 3ක් තමයි මහාචාර්ය පීතිස්ස සේනනායක එළියට ගත්තේ. ඒ වගේ ඇතුලේ බර්ණිවල තැන්පත් කරලා මිනිඅලු
එතකොට ඇටකටු, පවලු මේ වගේ දේවල් තිබිලා එළියට දාලා තියෙනවා. ඉතින් මිනිස්සු ක්‍රමක්‍රමයෙන් තමයි ඉහළට සංවර්ධනය වෙලා යන්නේ. පොල්ලස්ස කටුමැටි ගෙවල් වලින් පටන් අරන් මහලු නිවාස දක්වා සංවර්ධනය වෙලා තියෙනවා. ඒ අතර ප්‍රධානතම සංකල්පයක් තමයි මේ වලව්ව කියලා කියන්නේ. ඉතින් වෘතුමනි මේ වලව්වත් එක්ක එන බැඳීමක් තමයි කුල වේදය කියලා කියන්නේ. වලව්වයි කුල වේදයයි අතර ලොකු බැඳීමක් තියෙනවද? අපිට ඒ ගැන ලංකාවට කුල ක්‍රමය ඇවිල්ලා තියෙන්නේ කෙලින්ම ඉන්දියාවෙන්. දකුණු සහ උතුරු ඉන්දියාවේ ප්‍රබල වශයෙන් කුල ක්‍රමේ ක්‍රියාත්මක වෙනවා. එහි ප්‍රධාන කුල 11ක් දකින්න ලැබෙනවා. එයින් රජ කුලේ නැත්නම් ශාස්ත්‍රීය කුලය ඇරුණාම ඊළඟට බ්‍රාහ්මණ වංශිකයෝ තමයි නම්බර 1ට ඉන්නේ. සාමාන්‍යයෙන් බ්‍රාහ්මණ වංශික පවුලක දුවනියක් වෙනත් කුලයක කෙනෙක් විවාහ වෙන්න ගියොත් පවුලෙන් ඇයට බේරුමක් නැහැ. මම දන්න පෞද්ගලික උදාහරණයක් තියෙනවා. බරණැස මාඳුරන පාණ්ඩේ නම් වංශවත් පවුලක සමාජිකයෝ කීප දෙනෙක් ඉන්නවා. ඔවුන්ගෙන් එක පාණ්ඩේ කෙනෙක් දැන් උත්තර ප්‍රදේශ මහමෙදුරේත් කටයුතු කරනවා. ඔවුන්ගේ පවුලේ පිරිමි 7 දෙනයි ගෑනු 1 කෙනයි. ගෑනු කෙනා බාලම කෙනා එයා බර්ණැස හින්දු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. ඒ ලබනකොට ලාංකික ශිෂ්‍යයෙක් සමග ඇය ප්‍රේමයෙන් බැඳුණා. මෙය දැනගත්ත වැඩිහිටි සහෝදරයෝ ටික මිට විරෝධය පළ කළා. ඒත් එය නැවතීමට බැරි වෙච්ච වෙලාවේ එම සහෝදරවරුන්ගෙන් කීප දෙනෙක් ලංකාවට ඇවිල්ලා ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ යම්කිසි ගමකට ගිහිල්ලා ඒ ගමේ මේ ශිෂ්‍යයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ කුලය මොකක්ද කියලා හෙව්වා. හොයනකොට ඔහු ගොවිගම කුලේ කෙනෙක් කියලා දැනගත්තා. ඔවුන්ට ඕනකම තිබුණේ බ්‍රාහ්මණ වංශික පවුලක කෙනෙක් නම් විවාහය කරලා දෙනවා කියලා. නමුත් ලංකාවේ බ්‍රාහ්මණ වංශය ඇත්තේ නැහැ. රජවංශය ඇත්තේ නැහැ. ලංකාවේ තිබිච්ච තියෙන ප්‍රධානම ඉහළම උත්තම කුලයේ විදිහට සලකන්නේ ගොවිගම කුලේ. ඒ නිසා මේ ශිෂ්‍යයා බර්ණස් විශ්වවිද්‍යාලයේ හින්දු විශ්වවිද්‍යාලයේ මේ ශිෂ්‍යයා ගොවිගම කුලේ කියලා දැනගත්තට පස්සේ ගිහිල්ලා ඒ සහෝදරවරු සාකච්ඡා කරලා තියෙනවා ලංකාවේ බ්‍රාහ්මණ කුලයක් නැහැ. තියෙන්නේ ඉහළම කුලේ ගොවිගම කුලේ. ඒ නිසා අපි ඒකට ඉඩ දීලා නංගිට විවාහය කරලා දෙමු කියලා. මාත් එක්ක කිව්ව කතාව තමයි නංගි එසේ නොවන කුලයකින් විවාහයක් කරගන්න සූදානම් වුණා නම් අර එහා පැත්තේ තියෙන ගංගානංගඟ කෑලි කපලා ගංගානංගකට දානවා මිස ඒ විවාහය කරගන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. එතකොට ඒක තමයි වර්තමානයේ ඉන්දියාවේ පවතින කුල ක්‍රමයේ කෙටියෙන් කියනවනම්. එතකොට ලංකාවේ ඒ විදිහට ගෝයිගම් කුලේ ඊළඟට නවන්දන්න කුලේ ඊළඟට රදවා කුලේ ඊළඟට බෙර වාදන ශිල්පීන් ඉන්න කුලේ එතකොට කින්නර කුලේ ඊළඟට සඩුල් ජාතිකයන් සඩුලන් අයිති කුලේ මේ ආදි වශයෙන් කුල ප්‍රධාන කුල 7ක් 8ක් විතර ලංකාවේ තියෙනවා. නමුත් ලංකාවේ කුල ભેදේ අරතරන් ඉහළින් දකින්න ලැබෙන්නේ නැහැ. වලව් ගැන කතා කරනවා නම් වලව්ව කියන වචනේ තේරුම දෙමළ වචනයක්. වලව්ව කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි වත්ත කියන එක. ඉන්දියාවේ ආපු වචනයක් ඒකක්. එතකොට වලව්ව කියන්නේ වත්තක්. නමුත් අතීතයේ මහනුවර රාජධානිය පවතිනකොට මහනුවර රාජධානියේ ප්‍රධාන වලව් 18ක් තිබිලා තියෙනවා. ඊට අමතරව පහතරට වලව් වෙනම ගණනාවක් තිබිලා තියෙනවා. ඉතින් ඒ විදිහට
වලව් නැත්තම් වතු කියලා හැඳිච්ච ඒවා විශාල ප්‍රමාණයක් ලංකාව පුරා විවිධ කාලවල ගොඩනැගිලි විදිහට දකින්න ලැබෙනවා. එතකොට මේ වලව්වකට තමයි ඒ ගමේ සුදුහුණු ගාපු බිත්ති තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊළඟට වටේටම ගොඩනැගිල්ල මැද මිදුලක් තියාගන්න පුළුවන් මට්ටමකට තිබිලා තියෙන්නේ වලව් කාර්යයකට විතරයි. එතකොට නිකවැරටි එවැනි වලව් කීපයක් තිබිලා තියෙනවා. උදාහරණයක් විදිහට SNW හුළුගල්ලේ රටේ මහත්තයාගේ හුළුගල්ලේ වලව්ව එවැන්නක්. ඊට අමතරව ඉලංගන්තිලක මහත්තයාගේ පොල්ලතු වලව්ව ඒක තවත් එකක්. ඊට අමතරව තව තම්මිට සභාපති නඩුකාරතුමාගේ වලව්ව තව එකක්. මේවා තමයි නිකවැරටි ආසනය තුල දකින්න ලැබෙන ප්‍රධාන වලව්. එයින් දැනට පවතින්නේ තම්මිට රටේ මහත්තයාගේ වලව්ව පමණයි. අපි දන්නවා මේ ප්‍රදේශයේ සෙල්ලිපි නම් බොහෝ ප්‍රමාණයක් ඔබතුමා පොඩ්ඩක් මේ සෙල්ලිපි ඉතිහාසය අපිට කියලා දෙන්න. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෙල්ලිපි 373ක් හඳුනාගෙන තියෙනවා. එයින් නිකවැරටි ආසනයේ සෙල්ලිපි 14ක් කියවන්න පුළුවන් මට්ටමක ඒවා තියෙනවා. බුද්ධදාස රජුගේ ඉහළ මාවතගම රජමහා විහාරස්ථානයේ කරපු සෙල්ලිපිය එයින් එකක්. ඒ ක්‍රිස්තු වර්ෂ 1934 දී සෙන්රත් පර්ණිතාන එවකට වැඩබලන පුරාවිද්‍යා කොමසාරිස්තුමා එය කියවලා ජනතාවට තේරුම් කරලා දීලා තියෙනවා. ඊට අමතරව රන්දිනිගම සිරිවර්ධනාරාම රජමහා විහාරස්ථානයේ සෙල්ලිපි 8ක් හෝ 9ක් තියෙනවා. ඒ සියල්ලම කියුවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු පුරාවිද්‍යා මහාචාර්යවරයෙක් වන පීතිස්ස සේනායක මහතා. ඊට අමතරව බුදුමුත්තාව රජමහා විහාරස්ථානයේ මීට අවුරුදු 900කට පෙර ලියන ලද කේරළ දෙමළ සෙල්ලිපි ගණනාවක් කීපයක් යාපනයේ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙක් ලවා කියවනු ලැබුවා. ඊට අමතරව හළමගල රජමහා විහාරස්ථානයේ සෙල්ලිපි තියෙනවා. ඊට අමතරව ඉතෑව කියන ගමේ තියෙන සෙල්ලිපියක්. ඒ සෙල්ලිපියේ සඳහන් වෙනවා ගමේ නම කාසවා ගම කියලා. එතකොට අවුරුදු 1000කට ඉස්සරලා ඉතෑව කියන ගම හඳුන්වලා තිබිලා තියෙන්නේ කාසවා ගම නම. ඊට අමතරව කඩිගාව රජමහා විහාරස්ථානයේ සෙල්ලිපි ගණනාවක්ම අපට දකින්න ලැබෙනවා. ඒවා ගල්ගුහා ආශ්‍රිතව තමයි ඒ සෙල්ලිපි දකින්න ලැබෙන්නේ. මේ විදිහට ගත්තාම විශාල සෙල්ලිපි සංඛ්‍යාවක් නිකවැරටි ආසනයේ දකින්න ලැබෙනවා. තවලම් වල ඉතිහාසයේ තාම ඈතට යනවා. ලංකාවේ තවලම් වල ඉතිහාසයට වඩා දඹදිව තවලම් ඉතිහාසයේ උගාක් ඈතට යනවා. ඒ තවලම් පාරවල් දිගේ තමයි බුදුහාමුදුරුවෝ ධර්මීය දේශනා කරමින් දඹදිව පුරා සංචාරය කළේ. එතකොට ඒ තවලම් ලංකාවටත් ආවා. ලංකාවේ තවලමක් කියලා කියන්නේ මීහරක් 500ක විතර රංචුවක් අරගෙන ඔවුන්ගේ පිටේ විවිධ බඩු බාහිර ආදී පටවාගෙන වෙළඳාමට යන කණ්ඩායම. එතකොට එහෙම තවලම් වලින් මිනිස්සු භාණ්ඩ ප්‍රවාහනය කරපු ප්‍රධාන මාර්ගයක් තිබිලා තියෙනවා පුත්තලමින් පටන්ගෙන ගම්පොළ දක්වා. ගම්පොළ රාජධානි සමයේ පුත්තලමින් පටන්ගෙන කුරුණෑගලට යනවා. කුරුණෑගලින් මහනුවර, මහනුවරින් ගම්පොළ, ගම්පොළට යනකොට තව කරෝල කියන්නේ මුදු කරෝල සහ ලුණු ඉතුරු වෙලා තියෙනවා නම් ඒව අරගෙන නාවල පිටියට යනවා. එතනින් හට ගිහිල්ලා
අවසානයේට 60 දක්වා මේ මාර්ගයේ දිගටම ඒ තවලම ක්‍රියාත්මක වෙලා තියෙනවා. 60 වලින් ආපහු එන ගමන 60 ඉනිගත් තියෙන නාවලපිටිය ගම්පොළ මේ ප්‍රදේශවලින් රෙදි කුරුදුපොතු කරාබුනේටි සාතික්ක වසාව ආසි මීපැණි ආදී එකතු කරගෙන ඒවා වෙළඳන් කරමින් නැවත පුත්තල කල්පිටිය දක්වා එහෙම නැත්නම් තවත් ඈතට යනවා නම් මන්නාරම දක්වා මේ තවලම් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මෙවැනි තවලම් මාර්ග ගණනාවක්ම ලංකාව පුරාම ක්‍රියාත්මක වෙලා තියෙනවා. තවලම් වලින් පස්සේ කරත්ත වලින් වෙළඳාම ආරම්භ වුණා. දඹදෙණි යුගයේ දඹදෙණියෙන් සතේට එකතු කරගන්න පොල්ලත්ත උත්තලුම්ට ගෙනියලා සත පහට වික්කා කියලා අපි අහලා තියෙනවා. එතකොට මේ කරත්ත ජීවිතේ බොහොම රසවත්. දහවල් කාලේ නිදා ගන්න කරත්තකරුවන් රාත්‍රී කාලේ තමයි ගමන් කරන්නේ. නිගවැරටියේ ඉසේ කරත්ත නවත්වපු ස්ථානයක් තමයි වර්තමානයේ පෙට්‍රල් සෙට් එක තියෙන ස්ථානය. ඒ කරත්තකාරයෝ කෑම කාපු තැන තමයි වර්තමානයේ ගත්තාම තානායම බවට පත් වෙලා තියෙන්නේ. එතකොට එම ස්ථානයේ කරත්ත නැවැත්වීමට හේතුව මිනිස්සුන්ට කරත්තකරුවන්ට නාල රෙදි හොද ගැනීමට වාගේම ගොනුන්ට නැවීමටත් උන්ට පුන්නක් වාදිය ලබා දීමටත් පහසුකම් එම ස්ථානයේ තිබිච්ච එක. ඉතින් දවසකට එක රැයකට 750ක් අය කරලා තියෙනවා කරත්ත කාර්යයකින් ඒ කාලේ හිටපු කෝරාල මහත්තයා. මුරගණී කෝරාල කියලා තමයි යාට කියලා තියෙන්නේ. මුරගණී කෝරාලගේ නෝනා 750ක් එක කරත්තයකින් අය කරලා තියෙනවා. එතකොට මේ විදිහට කරත්තෙට බඳින ගුණාට ලාඩම් ගහලා එක පැත්තකින් අනිත් පැත්තේ ගුණාට හොඳ කොපු දෙකක් දාලා දිලිසෙන කොපු දෙකක් දානවා අන් දෙකට. ඊට අමතරව හොඳ ගෙච්චි අඳින්නේ උඩට සුම්බරයක් දානවා යටාවක්. ඊට අමතරව පප්පා ෂර්ට් එක කියලා කමිසයක් පප්පා ෂර්ට් එක කියන්නේ අද්දික බැන්න. සුදු පළේ කාට් සරණ. ඊට අමතරව හම්පටියක් ඉනට දානවා. එතකොට ඒකම වප්පියකුත් අරගෙන තමයි යන්නේ තමගේ ආරක්ෂාවට යනකොට මග ඉන්න සොර සතුරන්ගෙන් බේරීම සඳහා. එතකොට මේක ගැන සම්බන්ධ වෙච්ච හොඳ කතන්දර තියෙන තුඹුල්ල ප්‍රදේශයේ. ඉතින් ඒවා මේ වෙලාවේදී කතා කරන්න මේ වෙලාවක් නෙවෙයි. පස්සේ ලැබුණොත් අපි තවලම් ගැන ඊළඟට කරත්ත වලින් භාණ්ඩ ප්‍රවාහය ගැන තව සවිස්තර කතා කොච්චරවත් කතා කරන්න හොයාගන්න පුළුවන්කම තියෙන මේ ප්‍රදේශයේ පැරණි සැරිසැරීම් වලදී. වික්‍රමශීලා මේකපුර අතීතාවර්ෂණ 1 අතීතාවර්ෂණ 2 කියලා මෙතුමා අතින්ම ලියවුණු කෘතීන් දෙකක් තියෙනවා. ඔබට කැමති නම් මෙම කෘතීන් මිලදී ගැනීමට හැකි. ඔබට ගත හැකි දැනුමත් බොහෝයි මේන් එක පොතක් වෙන්නේ රුපියල් 2500ක් පමණයි. ඔබට ගැනීමට අවශ්‍ය නම් මේ පොත් දෙක 071 30 49 027 කියන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. ඔබතුමා සමග අපි බොහෝ කාල වේලාවක් කතා බහට යෙදුණා. අපේ ප්‍රදේශයේ සංස්කෘතික තොරතුරු, දේශීය අනන්‍යතාවය වැනි බොහෝ කරුණු කතා බහට ලක් කරා. ඉතින් තවත් දවසක තවත් වැදගත් මාතෘකාවක් අරගෙන හමු වන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. සුබ දවසක්. ආයුබෝවන්. බොහොම ස්තුතියි. සුබ සන්ධ්‍යාවක්.